මේ දවස්වල ගොඩක් අය කතා වෙන රසම රස කැරමල් පුඩින් එක මටත් හදලා බලන්න හිතුණා. බලමුද කොහොමද හැදුවේ කියලා. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා සීනි ටිකක් එකතු කරලා ඒක වැහෙන ගානට වතුර පොඩ්ඩක් දාලා කැරමල් එක හදාගන්න ඕනේ. මං අද මිල්ක් මේඩ් වලින් කැරමල් පුඩින් එක හදන නිසා ගොඩක් සීනි එකතු කළේ නැහැ. අපි මෙන්න මේ භාජනයට තමයි අද පුඩින් එක හදාගන්නේ. ඒ වගේම මිල්ක් මේඩ් වලින් මේ පුඩින් එක හදන්නේ. මං අද ගත්තේ මිල්ක් මේඩ් ලොකු ටින් එක. ඒකට අපිට ඕනේ බිත්තර 4ක්. බිත්තර ටික වෙලාවක් මිශ්‍ර කරලා අපි දැන් මේකට එකතු කරමු මිල්ක් මේඩ් ටින් එක. වැනිලා ටිකකුත් දානවා රසය සුවඳ තව වැඩි වෙන්න. මිල්ක් මේඩ් ටින් එකේ ප්‍රමාණයටම වතුර එකක් මේ මිශ්‍රණයට අපි එකතු කරනවා. ඊට පස්සේ ආපහු හොඳට මේ වගේ මිශ්‍ර කරනවා. දැන් කැරමල් ටික තැටියට දාලා මේක හොඳට නිවෙනකන් ඉන්න ඕනේ පුඩින් මිශ්‍රණය මේ භාජනයට දාන්න. ඒ අතරේ අවන් එක අපි ලෑස්ති කරගමු. අවන් එකේ ට්‍රේ එකට වතුර ටිකක් එකතු කරලා අවන් එක රත් වෙන්න දෙන්න. මං අද මේ පුඩින් එක හදාගන්නේ අවන් එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් විතර මං මේක බේක් කරගත්තා. අවන් එකෙන් අවන් එකට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. පේනවනේ කෑලි කපලා රසට දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේක මේ කපන වෙලාවෙත් අපි උණු උණුවෙම ඊට කලින් ටිකක් කෑවා. දැන් මේ ෆ්‍රිජ් එකේ තියලා තමයි අරගෙන ආවේ. ඒ තරම් මේක මාරම රසයි, හරිම සොෆ්ට්. මේ බලන්නකෝ. ඇල්ලුවාම මෙන්න මේ වගේ කෑලි කැඩෙනවා. ඇත්තටම හරිම රසයි. ඔයාලත් හදලා කාලා බලන්න.